අයිබෝවන් channel එක බලන ඔයාලා හැමෝටම අද මම යනවා කින්නියාව පැත්තට. කින්නියාව පැත්තේ මොනවද බලන්න තියෙන්නේ කියලා පොඩ්ඩක් බලලා යන්නේ. ඉතින් මේ යන අතරමඟ එහෙනම් අපි යන් කින්නියාව පැත්තේ මොනවද අපිට බලන්න තියෙන්නේ. මේ පැත්තේ කොහොමද කියලා බලමු එහෙනම් ගිහින්. නැගෙනහිර පළාතේ ශ්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා. අපිට තව තියෙනවා පොඩි දුරක් තියෙනවා විනාඩි 20කට කිට්ටු යන්න ඕන. ඉතින් වෙල්යායක් ළඟ දැන් ටිකක් නතර වුණා. සනීප සීතල උලන් වැඩිගෙන ටිකක් අවු රස්නියත් අද අඩුයි. එහෙනම් තව ඊටු දුරක් අපි යන්න. ඉතින් ඇලක් දොලක් දැක්කම නතර නොවී යන්න බෑනේ. ඉතින් මේ වියලි පරිසරය නැත්නම් මේ වියලි කලාපේ වියලි පරිසරය හරහා ලස්සනට ගලන ඇල පාරක් තමයි මේ. මේ ඇලෙන් ගොඩක් ගොයිබින් වලට වතුර ගන්නවා. හොඳ අපි කින්නියා වලට ආවා. ඉතින් අපි මේ ටවුම පහු කරලා එනකොටම අපිට හම්බුණා මෙන්න මේ විදිහට රට ඉඳි ගහක්. ඉඳිනක් නැහැ. ගහ තියෙනවා ලස්සනට හොඳට හැදිලා. කින්නියා වලට ආවා. දැන් ඉන්නේ කින්නියා අපි ඉන්නේ කලපුව ළඟ. ඉතින් මේ පැත්තෙන් කලපුවේ ගුලන් එනවා. හරිම සුවදායකයි. මේ පැත්තෙන් තියෙන මුහුද. ඉතින් අපිට ඈතින් මුහුද පේනවා. මේ තියන්නේ කලපුව. මේ පැත්තේ බෝට්ටු එහෙම නතර කරලා තිනවා. බොරු බෝට්ටු නතර කරලා තිනවා. අපිට දුර ඈතින් පේනවා බෝට්ටු එහෙම යනවා පේනවා. ඉතින් කින්නියා ගොඩක් ප්‍රසිද්ධ කරෝල වාඩි වලට කරෝල ඒත් එක්කම දීවර කටයුතු වලට තමයි මේ පැත්ත ගොඩක් ප්‍රසිද්ධ. ඔන්න කින්නියා කලපුවේ දීවර ඔරුවක් තමයි යන්නේ, මෝටරයක් හයි කරපු ඔරුවක්.
කින්නියා පාලමෙන් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න යන්න එහා පැත්තට. අපේ රටේ ඉතින් අපේ රටේ දිගම පාලම් වලින් එකක් තමයි මේ කින්නියා පාලම. මේ කින්නියා කලපු උඩින් තියෙන්නේ. ඉතින් මේ පැත්තේ මේ කලපුවේ දීවර ඔරු තමයි මේ තියෙන්නේ. අපි දැන් ඉන්නේ වෙරළේ. මේ හරිය ඉතින් බෝට්ටු නවත්තලා තියෙනවා, ඔරු නවත්තලා තියෙනවා. මේ දිගටම ඔරු එහෙම නවත්තලා තියෙනවා. මේ තියෙන්නේ කරෝල වේලන වාඩියක්. හැම පැත්තෙම කරෝල තමයි වේලන්නේ. වැස්සක් එන හින්දා කට්ටිය වහනවා මේ. අද අවුරුයි. කින්නියා කරෝල